මට ලැජ්ජයි වාද මොලින්ද අඩ මට ලැජ්ජයි ඔය මොලින්ද ඉතින් හායි යාළුවනේ අපි අද කොහෙද යන්නේ අසෙන් යයි තමයි යයි කියන කොහෙද යන්නේ අපි රිවර්ස් වෙන්න යන්නේ රිවර්ස් වෙනවා අසෙන් මල්ලිගේ ප්‍රී ෂූට් එකට අසෙන් මල්ලිගේ නෙමෙයිනේ දෙවිඳයි මේ ඉතින් යාළුවනේ අපි අද යනවා රිවර්ස් වෙන්න මම තමයි ඉසුවා මේ අපේ අසෙන් මල්ලි ඉන්නවා අසෙන් මල්ලිගේ මල්ලි ඉන්නවා අපි අද යනවා රිවර්ස් වෙන්න ප්‍රී ෂූට් එකට ඉතින් පොඩි වීඩියෝ එකක් ගේන්න කියලා අසෙන් මල්ලි තමයි කිව්වේ ගේමු කියලා ආසයිලු යාට මුණ පෙන්නන්න මේ YouTube එකට හරි ජනප්‍රිය වෙන්න ආසයිලු අපි බලමු ගයිස් වීඩියෝ කොහොමද කියලා ඔන්න ගයිස් අපි රත්තොටින් තමා රිවර්ස්ටර්න් වලට යන්න මේ පටන් ගන්නෙ අපි ඊයේ හිටියේ මේ රත්තොට කොහෙද මන් දා එතනක මේ මොකද අපි කලින් දවසේ ආවා ඒකිනේ වීඩියෝ එකක් ගන්න වෙනවා රෑ ආවේ 12ට විතර ආවේ අපි මේ ඉන්න රත්තොටින් තමා යන්නේ කොහෙන්ද අසින් දාලා යන්නේ රත්තොටින් දාලා කොහෙන්ද යන්නේ අසින් තමයි පාරවල් දන්නේ නෑ ආ ඌ දන්නේ නැහැ ඌටත් එක්ක Google Map එකෙන් බලලා ලියන්නේ මේ පාර කෙලින්ම යන්න ඕනේ කියලා ඔව් පාර කෙලින්ම යන්න ඕනේ කියලා ඒ මැප් එක කියනවලු එච්චරයි නේ ඒ වගේ යාළුවෝ අපි රොටි කාලා ජීවිතේ විඳින්න යන්නේ මේ දේවින්දය ගන්න රොටි හම්බ වෙනවා අපිට උදේට හමුනේ රොටි දේවින්දය කන්ද උඩ මාමගේ රොටි කඩේ ෆ්‍රෙෂ් රොටි උණුගේ දාලා දෙන්නේ ෆ්‍රෙෂ් රොටි සමහරවිට දාපාමනේ සමහරවිට යනවා වැඩ පටන් අරන් මු වඩේ කනවා අසෙන් තනින් කන්න එපා ඔන්න යාළුවනේ අපි රොටි ගත්ත ගන්න මේක දෙනවා රොටි ලුක්ක ගුණ මිරිසුත් එක්ක අලකොල මාළු තියෙනවා අපි රොටි කනවා හරිම රහයි අසෙන් කනවනේ ඇයි කනවනේ රහයිද රොටිය ගැන මොකද්ද කියන්න දෙන්නේ රොටිය රවුම්ද රොටිය රවුම් නම් එච්චරයි නමුත් කනවා බල්ලෙක්ට කෑම කවන අවස්ථාවක් බල්ලෙක් විසින් බල්ලෙක්ට කවන අවස්ථාවක් Oh my God! Wow!
කෑවත් කොල්ල ලස්සන දින්න. ඉඳලා ඒක ඇදෙන හොඳට. මේ අසෙන් මල්ලිගේ කූඩැල්ලෝ කාලාද අසෙන් මල්ලි පොඩ්ඩ හැංගිලා ඉන්නේ කූඩැල්ලෝ කේසු පොඩ්ඩක් මේ බය වෙලා ඉන්නේ කූඩැල්ලොන්ට අසෙන් මේ මොකද එන්නේ අසෙන් ඈ හොඳයි ඉතින් අවුලක් නැහැ පොඩ්ඩ අවුව තමයි කේස් එක ඒක තමයි කේස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අසෙන් වැඩ දාන්න යන්නේ අවුලක් නැහැ ඉතින් අසෙන් වැඩ කරගෙන මොනවා හරි කරනවා මූලාරම්භයේ හොඳටම ගියා ගන්නවනේ ගම්මත් තමයි අසෙන් වීඩියෝ කරන්නලු යන්නේ අපි ෆොටෝ ගහලා ඉවරයි අපි ෆොටෝ රාජකාරී ඉවරයි අසෙන් රාජකාරී බාර අරන් ඉන්නේ එන් ගයිස් කූඩල්ලෙක් කනවා ගයිස් මේ කූඩල්ලෙක් ඒ පුයගේ එවරගේ ඵලයා එනවා මගේ ලේ බොණ්ඩ මාව කූඩල්ලෝ දූෂණය කරලා තියෙනවා බලපන් කූඩල්ලෝ දූෂණය කරලා තියෙනවා යව් අපි බහිද්දී හිටියේ නැති එකගේ තමයි දැන් ඔක්කොටම වැඩි ඉන්නේ කූඩල්ලෝ මාව දූෂණය කරලා අසෙන් කූඩල්ලෝ මාව දූෂණය කරලා තියෙන්නේ ගයිස් අපි එක තැනක ෂූට් එක ගහලා ඔන්න ඉවර කරා මේ මට නම් පොඩ්ඩක් කූඩල්ලෝ කරදර කරා අසෙන් මල්ලි නැති කූඩල්ලෝ කන්නේ මොකද කූඩල්ලෝ කන්නේ අර හිත් පිරිසිදු ලේ පිරිසිදු මිනිස්සුන්ගේනේ දැන් මුන්ගේ කන්නේ ඉතින් මුන් කුහකයිනේ බල මගේ කෑවා ඒක ඉතින් ඒක තමයි කිව්වේ කන්නේ කුණුලේ කුණුලේ තමයි කන්නේ ඉතින් ඇඟේ තියෙන ලේ වලට අර ඒක තමයි උඹගේ කුහකකම හින්දා මේ තියෙන බලුකම හින්දා උඹේ කන්නේ කූඩල්ලෝ සතෙක් වුණත් දන්නවා තෝරගන්න ඕනේ මිනිස්සු කවුද කියලා තමයි guys අපි දැන් ඉන්නේ රිවර්ස්ටන් වල view point එක මේ පල්ලෙහා view point එක කොහොමද view එක ආයි සුපිරිය සුම්මා පට්ට ලස්සනයි පට්ටම cool සුපිරිය අසෙන් මල්ලි චුට්ටා එන්න සුපිරිය view එකක් තියෙන යාළුවනේ මේ දෙන්න view එක කොහොමද ඔයාලට පට්ට ලස්සනයි හරි නිදහසයි guys බලන්න අපේ අසෙන් තියෙන කැපවීම බලන්න කොච්චර කැපවීම වැඩ කරනවද මේ වගේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ මෙන්න යාළුවනේ තියෙනවා රිවර්ස්ටන් වල මල් සුවඳයි පට්ට සුවඳයි අපි යාළුවනේ දැන් රිවර්ස්ටන් වල මේ තැන්නට බහින්න යන්නේ මේ මෙතනින් බහැලා යන්න තියෙන අපි අර තැන්නේ අර හරියට යන්න ෆොටෝ ගහන්න යාළුවනේ ඇස් එකට අරගෙන අපේ සෙට් එක නම් මේ බහිනවා මේ හරියේ ආවේ මේ යන්නේ අර හරිය අර යන්නේ ඉතින් බහිනවා අපි දැන් ඉතලා ඇස්සට වෙලා දැන් මේ හට්ටයක් වගේ අට්ට වෙලා ඉන්නවා මේ මාර කේස් එකක් ඉතින් මේ වැස්ස බොණ්ඩෝන ප්‍රශ්න එහෙන් අපේ ෆොටෝග්‍රැෆර් වහින්න ඉඳන දුක අයියෝ පැංචෝ අර අත ඉන්න උන් ටික තමයි
ඉක්මනට ඉස්සන් කරගන්න ඕනේ දරුවෝ වගේ මේවා. ඕකේ. හරි ඉතින් යාළුවනේ මේ අපි ඔන්න වැඩේ ඉවර කරලා රිවර්ස්ටර්න් වලින් දැන් පල්ලම බහිනවා. මේ අද වැඩේ මොකද අසින්? SI කෝඩල්ලයි නැත්තම් හරිම ඒක තමයි SI කෝඩල්ල පොඩ්ඩක් කේස් එක උනා. මේ කොල්ලෝ ගෑගේ හැමතැනම වලේ ඒක තමයි පොඩ්ඩක් කේස් එක කර දෙන්නේ. මේ දැන් ඉතින් රැයට මොනවා හරි කාලා ගෙවල් වලට යන්න කියලා බැලුවේ. මේ මමයි තව කන්ද බහින්න පටන් ගත්තා විතරයි. මේ වැස්සේ තමයි යන්නේ. මේ කොල්ලෝ හැක් වෙලා ඉන්නේ කොල්ලෝ උදි. අපේ ආණ්ඩුව කපු කඩගෙන පාර හදලා දෙනවා. ඔව් මහින්ද මාත්‍යා පාර හතර ගත්තා බලන් ඉන්නේ පාර පොඩ්ඩක් කේස්. උඹ කියපන් ඒක. උඹ කියපන්. හායි මේ අපි දැන් අපේ ගමනේ නිමාවට ඇවිල්ලාලු තියෙන මෙයාලා තමයි කියන්නේ මේ අපි දැන් මාතලේ ටවුන් එකේ ඉන්නේ. මේ මෙතනින් නිමා වෙනවලු ගමන නෑ නිමා වෙන්නේ නෑ තව යනවා. හරිම මහන්සි නිදා ගන්න තිබුණා. ඔව් දැන් නිදා ගන්න කියලා බලා යනවා. ඉතින් වීඩියෝ ඉවර කරනවා. මේ ඉතින් තවත් දවසක මේ කොහේ හරි යන වෙලාවක vlog එකක් අරන් එන්නම්. ඉතින් මේවා ඉතින් ප්ලෑන් කරලා කරපු vlog නෙමෙයි. නිකන් උදේ හිටලා නිකන් කරේ. ඉතින් අපි කියන්නම් බයි කියන්න හැමෝම බයි. බයි බයි බයි.